ඇත්තටම හරිනේ. බොරු කියනකොටත් ලස්සනයි. මොකද ඒ දන්නවද? ඒක කිව්වට වැඩක් නැහැනේ. ඔබ අහන්න ඕනේ. ඒ කතාව අහන්න ඕනේ. මෙන්න මේක අහන්නකො පොඩ්ඩක් මේ වීඩියෝ එක. දැන් මේ දවස්වල පොඩ්ඩක් මේක ගැන කතා කරනවා. පාසල් වල තියෙන උත්සව වලට අපි අනවශ්‍ය විදියට දේශපාලඥයන් මැදිහත් වෙන්න ඕනේ නැහැ. බිල්ඩින් විවෘත කරන්නයි අර වටයි මේ වටයි ඒක අනවශ්‍ය අපිට ඒක සාමාන්‍ය විදියට කරගෙන යන්න ඕනේ. මේක දැන් හැම එකටම දේශපාලඥයා එන එකෙන් තමයි එකක් වියදම වැඩි වෙනවා, නාස්තිය වැඩි වෙනවා. මේ පාසල් දරුවනුත් එතකොට නිකන් දේශපාලන ව්‍යාපෘතියක් වෙනුවෙන් පාවිච්චි වෙන එක අපි පුළුවන් තරම් ඒ සංස්කෘතිය වෙනස් කරන්න ඕනේ. මේ ගරු මන්ත්‍රීතුමා නීතියක් නැහැ. නීතියක් කොහෙවත් මම පනවල නැහැ. මම කිව්වේ පාසල් පද්ධතිය දේශපාලනයට පාවිච්චි කරන එකෙන් වැළකී ඉන්න අපි සියලු දෙනාම මැදිහත් විය යුතුයි. අපි සියලු දෙනාටම වගකීමක් තියෙනවා කියන එක. එහෙම නැත්නම් කාටවත් ඉස්කෝලේ යන්න තහනමක් ඇති කරේ නැහැ. එහෙම නීතියක් නම් අලුතෙන් ඇති කරෙත් නැහැ. ඒ මාධ්‍ය වාර්තාව වැරදි. බොහොම ස්තුතියි. ඒ කියන්නේ ස්කෝලවල් වලට දේශපාලකයෝ යන එක නවත්තන්න ඕනේ කියලා අපි තමයි එළියේ ඉඳන් යෝජනා කළේ. යෝජනා කළාම මැතිවරණ වලට ඉස්සෙල්ලා ජනාධිපති වෙන්නත් ඉස්සෙල්ලා කාලයක් තිස්සේ අපි මේක යෝජනා කරගෙන ආවා. සජිත් ප්‍රේමදාස ඔහුගේ දේවල් වලට බස් බෙදන්නයි අර පන්ති කාමර දෙන්නයි ගිහාම එක ස්කෝලවල් වලට අපි ඒ හැම අවස්ථාවෙදිම කිව්වා මේක කරන්න එපා. පාසල් දරුවන්ට දේශපාලකයෝ ගිහිල්ලා දේශන පවත්වන්න අවශ්‍ය නැහැ. ඒ වගේම එක ඒවා දෙනවා නම් ඒවා පාසලට දීලා පැත්තකට වෙන්න ඇතුලේ ගිහිල්ලා උත්සව පවත්වන්න ළමයි හිටවලා තියන්න බෑන් ගහන්න ආචාර පෙළපාලි කතා පවත්වන්න ළමයි ඒව අහගෙන ඉන්න ඒවා මොකුත් වැඩක් නැහැ කියලා. දැන් මේක හරි කරනවායි කියලා ඔන්න ආවට පස්සේ කිව්වටකෝ දැන් කරන්නේ නැහැ. දැන් ඒගොල්ලන්ගෙම මේ ආණ්ඩුවේම අය දැන් ඉස්කෝලවල වලට යනවා. කීප වතාවක් අපි දැක්කා එක විදියට අපි අර ඇඹිලිපිටිය ඉස්කෝලේ එකක් පෙන්නුවා. තව හරිනෙම ගිහිල්ලා තිබුණා ඉස්කෝලේකට කියපු එක්කෙනාම. එතෙන් මේ බලන්නකෝ මේ සියතේ ඒ දවස්වල මහා ලොකුවට මේ ප්‍රවෘත්ති අගය කරපු හැටිය සියතේ ඉතින් මේ ප්‍රෝ NPP සියතේ මාවලගේ ලොක්කගේ ගෝලයා මේ කවුද මෙයා තමයි රංගන සහෝදරයා මගේ යාළුවා. රංගන සහෝදරයා මේ බලන්න කියන හැටි මේක ප්‍රවෘත්තියක් හැටියට මේගොල්ලෝ මම හිතන්නේ පත්තරේ පරිසරණේ මේ කියන්නේ. හරි උඩ දාලා කියනවා මේක. එන්න වැඩ තවත් වැඩක් ගැන මෙන්න වැඩ සූදානම් වෙන්නේ. අද ලංකාදීප එළියනවා තවත් කතාවක්. පාසල් උත්සව වලට දේශපාලකයන් එපා. අගමැතිනි හරිනිගෙන් උපදෙස් අංජුල මහීකලියන්. මාස 5කට ඉස්සෙල්ලා පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ට ඊයේ උපදෙස් දුන්නා. ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීම පිළිබඳ පූර්ණ විමර්ශනයක් පවත්වන බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා. පාසල් අධ්‍යාපනය සංවර්ධනය කිරීම වත්මන් රජයේ ප්‍රමුඛ අරමුණක් බවත් නව රජය යටතේ අධ්‍යාපනය සඳහා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කිරීමට තීරණය කර ඇති බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කළා. අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජනතාවට ඇති වී තිබෙන අවිශ්වාසය නැති කිරීමට කටයුතු කළ යුතුයිද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා තියෙනවා. පළමුව මාරුම තීරණය පාසල් උත්සව වලට දේශපාලකයන් එපා. ඇයි මේ රට කාපු හාපු දේශපාලකයන් පාසල් උත්සව වලට ගෙනල්ලා දරුවන්ට කියලා ඒගොල්ලන්ට වන්දලා දරුවන්ට කියලා ඒගොල්ලන්ට මල් මාලා මල් කලඹ දීලා දාලා ඊට පස්සේ ඒගොල්ලන්ව එහෙම තැනකට ගේන්නේ ඇයි? මේක ඉතාම හොඳ සාධනීය තීන්දුවක්. එතකොට මේකේ අන්තිමට කියන හරිය තමයි හොඳ. දේශපාලකයෝ ඉස්කෝලවල වලට ගෙනල්ලා ළමයින්ට කියලා ඒගොල්ලන්ට වන්දලා රට කාපු හාපු දේශපාලකයෝ බොරු කියපු බොරු කියලා මාට්ටු වෙච්ච මේ පින්තූර බලන්නකෝ දැන් මේ කවුද? මේ තමයි අශෝක රංගවල මහතා. හිටපු කතානායක පුටුවෙන් යන්න උනේ ඇයි? දැන් මාවලගේ මේක ලාල් හේමන්ත මාවලගේ මේක එයාගේ වැඩසටහන කිව්වනම් කියන්නේ කොහොමද? මේ බලන්න හොඳේ මේ දේශපාලකයෝ මේගොල්ලෝ ඉස්කෝලවල වලට ගිහිල්ලා
දැන් ළමයි මේගොල්ලන්ට වඳිනවා. මේ තැනැත්තා කතානායක හැටියට හිටියා ආචාර්ය උපාධිය ඔප්පු කරගන්න බැරුව බොරුවක් කියලා යන්න වුණා. දැන් බලන්න හොඳේ දැන් මේක මෙහෙමයි වුණේ. ඒක එහෙමයි වුණේ මේක මෙහෙමයි වුණේ අරක කොහොම වෙයිද කියලා කියන්න බෑ. දැන් බලන්න මේවා මේ විදිහට ඇස් පනා පිට මේ කියපුවා. එහෙන් මාධ්‍ය ආයතනයක් මෙහෙන් දේශපාලකයෝ හරිනේ ඒකයි මං කිව්වේ බොරු කියනකොට මාර ලස්සනයි. ඇයි ඒ බොරු කියනකොටත් හරින ලස්සන? ඒ කියන්නේ කලින් හිටපු අය ඩෝසර් කරලා දැම්මනේ. ඒ මොකද? ඒගොල්ලෝ නූගත්, ඒගොල්ලන්ට උපාධි නෑ, ඒගොල්ලන්ට ඉංග්‍රීසි කතා කරන්න බෑ. මේ ඔක්කොම ප්‍රශ්න හින්දා ඒගොල්ලෝ කැතයි. ඒකින්ද ඒගොල්ලන්ව අපි අයින් කළා දැම්මා. මේගොල්ලන්ට උපාධි තියෙනවා, ආචාර්ය උපාධි තියෙනවා. මේගොල්ලෝ හොඳයි, ලස්සනයි. ඔක්කොම හින්දා මේගොල්ලෝ බොරු කියනකොටත් ලස්සනයි. නැත්තම් ඔබ හිතන්න මේ කාරණා ටික හරිනිගේ කතාව. හරිනිගේ කතාව ගැන මේ සියතේ පත්තරේ වැඩසටහනේ රංගන කියන කතාව. ඊට පස්සේ අශෝක රංවල එතකොටම පෙන්නනවා අපි නිකන් ඩොකියුමන්ටරියක් හැදුවා කියන්නකෝ. දැන් මේක වීඩියෝවක්නේ. මේ කියන්නේ නිකන් YouTube වීඩියෝවක්නේ. අපි හදනවා පාසල් වලට දේශපාලකයන් ඇතුල් වීම තහනම් කියලා වීඩියෝ එකක් හදනවා. ඩොකියුමන්ටරියක් හදලා ඒ කාලේ ගිය විදිය ළමයි බෑන් ගහපුවා ඔක්කොම දාලා දැන් එහෙම නෑ ඔන්න හරිනේ එනවා හරිනේ කතාව පවත්වලා ඊට පස්සේ මේ විදිහට කරලා ඊට පස්සේ මෙන්න යකෝ යනවා කට්ටිය ඉස්කෝල වලට හරිනේමත් යනවා. ඊට පස්සේ අශෝකරං වල යනවා. යනකොට ළමයි වඳිනවා. ළමයි වඳින්නේ කාටද මේ? ළමයි වඳින්නේ ආචාර්ය උපාධියක් තියෙනවයි කියලා කැම්පේන් කළා ඡන්දෙට. ඒ කැම්පේන් එකෙන් ඡන්දෙ දිනලා ඊට පස්සේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා තොප්පිය වැරදියට දාලා ආචාර්ය උපාධිය තියෙන බව ඔප්පු කරගන්න බැරුව කතානායක පුටුවෙන් පල්ලම් බැහැලා වෙන රටක නම් മന്ത്രിකමත් නැති වෙනවා. ඊට පස්සේ ජපානෙන් කට්ටිය ගෙනාලා ටික්ටොක් කරලා තවමත් එක්කෙනෙක් පයින් යනවා ජපානයට ආචාර්ය උපාධිය ගේන්න. ඒ ඔක්කොමත් එහෙම තියෙද්දි ළමයි වඳිනවා. ළමයි වඳිනවා හේනෙකම විද්‍යාලේ. එතකොට ඒක දිහා ප්‍රින්සිපල්ලා ඉතින් බලාගෙන ඉන්නවා ගුරුවරු. එතකොට හරිනේ කියපු එක හරිද? හරිනේ කියපු එක හරි. කලින් කියපු එක. පස්සේ කියපු එක පාර්ලිමේන්තුවේ මම එහෙම කිව්වේ නෑ. එහෙම තහනම් කියලා කිව්වේ නෑ. අපේ අයට යන්න පුළුවන්. අරගොල්ලන්ට යන්න බෑ. එහෙමද කිව්වේ? ඉතින් ඇත්ත වශයෙන්ම කියනවා නම් JVP කාර්යෝ බොරු කියනකොට අන්තිම කැතයි. අපිට තේරෙනවා කියන්නේ පට්ටපල් බොරු කියලා. දැන් ඔය නලින් හේවගේ එහෙම මෙහෙම කරනකොට රෝහිණී කවිරත්න ගැන කියපු එක මෙහෙම කරනකොට අනිත් පැත්ත හැරෙව්වා. ඊයා කැතේ බෑ. ඒ වුණාට හරිනේ කියනකොට ඒක නිකන් පොඩි ගතියක් තියෙනවානේ බොරුවක් කිව්වත්. අන්න ඒකයි. JVP එකේ NPP එකේ වෙනස. ඔන්න ඕකයි. බොරු කිව්වත් ලස්සනයි NPP කාර්යෝ. JVP කාර්යෝ බොරුවක් කියා ගන්නවත් දන්නේ නැහැ. අත්තිම කැතයි කියනකොට බොරු කියනකොට. ඉතින් අපේ රටේ මිනිස්සු මේ විදිහට බයස්, ඒ කියන්නේ අගටීන් වලට ගිහිල්ලානේ තියෙන්නේ. දැන් හරිනේ මේක මෙහෙම කිව්වා ඊට පස්සේ ඒක මෙහෙම බොරු කෙරුවා. දැන් එයා කියනවා එයා එහෙම කිව්වේ නැහැ කියලා. ওই ටික ගෙනහල්ලා දැන් අපි මේ වීඩියෝ පෙන්නනවානේ. ඒතර මාලිමාවට ඡන්දෙ දීලා දැන් ගලේ පාරපු බල්ලා වගේ ඒක මුකුත් කරගන්න බැරුව දඟල වටපිට බල වටපිට හැම එකකින්ම බැනුම් විහිළු ඉන්න එකෙක් ඉන්නවනේ. එහෙම ඉන්නවා විශාල පිරිසක්. ඒගොල්ලන්ට කර කියා ගන්න දෙයක් නැහැ. ඒ වගේ එකෙක් ඇවිල්ලා මෙතන කියන්න පුළුවන් කමන්නේ අපි මාලිමාවට. හරි බං ඉතින් උඹලා මාලිමාව ඉදපල්ලා අපිට මොකද? ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. දැන් අපේ ප්‍රශ්නේ මේකයි. පාසල් වලට දේශපාලකයෝ යන එක හරිද වැරදිද? කාරණා මුකුත් කියන්න එපා. ව්‍යතිරේක දාන්න එපා. අනම්මනම් මුකුත් එපා. කෙලින් කියන්න දේශපාලකයෝ පාසලට යන එක හරිද වැරදිද? ඒ දේශපාලකයා ජනාධිපති වේවා, අගමැති වේවා, ඇමති වේවා, മന്ത്രി වේවා මොකා වුණත් කමන්නේ.
පළාත් සභාව වේවා ප්‍රාදේශ සභාව වේවා මොකෙක් හරි කමන්නේ යන එක හරිද වැරදිද යන්න ඕනේද නැද්ද අපි කියන්නේ යන්න ඕනේ නැහැ මොකෙක්වත් දේශපාලකයෝ කිසිම දෙයකට යන්න ඕනේ නැහැ මොකටද යන්නේ යන්න එපා දැන් නිකන් කවුරු අහන්න පුළුවන් එතකොට ජනාධිපති හරි අගමැති හරි මන්ත්‍රී හරි ඒ පාසලේ ඉගෙනගෙන තිබුණා නම් දැන් මට මතකයි ඉස්සර අපිට අපේ ප්‍රයිස් ගිවිං එකට එනවා ජයා ජයවර්ධන අපි 6 7 පන්ති වල ඉන්නකොට ජයා ජයවර්ධන ජනාධිපති ඒ කාලේ 77 78 79 ඒ කාලේ මේ එයා එනවා ප්‍රයිස් ගිවිං එකට ඇවිල්ලා ප්‍රධාන ආරාධිතයට ඇවිල්ලා ඉතින් තෑගි දීලා මේ කතාවකුත් කරනවා ඒ වගේ අවස්ථාවක් ආවොත් දැන් අපි හිතමු මේ ජනාධිපති තඹුත් එකම මොකක් හරි ඉස්කෝලේ කියමු ඒකේ උත්සවයකට යාට කතා කරොත් එයාට යන්න බැයිද මම කියන්නේ අන්න ඒ වගේ අවස්ථාවක් තියාගන්න තමන් රටේ ජනාධිපති වුණා අගමැති වුණා මන්ත්‍රී කෙනෙක් වුණා තමන්ගේ පාසල තියෙන ලාල්කාන්ත එහෙමනම් පාසල් ගොඩකට ගිහිල්ලා තියෙනවා කියලා කිව්වා මිනිහට යන්න පුළුවන් ඒ හැම එකටම එහෙම බැලුවොත් කියන්නේ අර ඒ වගේ තාම මානුෂික එහෙම දේවල් තියෙනවනේ එහෙම දේවල් තමයි මිනිස්සු සහභාගී වෙන්න ඕනේ එහෙම නැතුව මේ ඉස්කෝලවල ඇස්සේ රිංග ළමයින්ට කතා පවත්ත ළමයින්ගෙන් වැඳුම් පිදුම් ලැබමින් මොනවද අලෝ මේ කරන්නේ පිස්සුද මොකද්ද තමුසලගේ තියෙන වටිනාකම අර ඉස්කෝලේ ආදි ශිෂ්‍යයෙක් නම් අඩුම ගානේ ඒ රයිට් මේ ඉස්කෝලේ මෙයා ආදි ශිෂ්‍යයෙක් මෙයා දැන් යම් කිසි තැනකට ලංකාවේ රටේ ඇවිල්ලා තියෙනවා දැන් ওই ක්‍රීඩකයෝ එහෙමත් යන්නේ එතකොට දේශපාලකයෙක් විදිහට මන්ත්‍රී කෙනෙක් වුණා ජනතා කැමැත්තෙන් අගමැති වුණා ඇමති කෙනෙක් වුණා මම මේ ඉස්කෝලේ මේ 2 පන්ති 3 පන්ති 4 පන්ති 10 පන්ති වෙනකම් මම ඉගෙන ගත්තා පොඩි තියෙනව නේද හද ගැස්මක් ඒක ඇතුලේ ඒ වගේ දෙයකට තියෙනවනේ නමුත් මේ තමන් කිසිසේත්ම අදාළ නැති තැන්වලට මම දන්නේ ඒනකම විද්‍යාලයේ අශෝක රංගවල ඉගෙන ගත්තද කියලා. ඉගෙන ගත්තා නම් එයා ගියේක සම්බන්ධයෙන් කිසි ප්‍රශ්නයක් නැහැ කියලා හිතෙනවා. නමුත් අවසානයේ කියන්න තියෙන්නේ මගේ පුද්ගලික තීරණය නම් තමන් ඉගෙන ගත්ත පාසලකට පවා දේශපාලකයෙක් නම් නොයා යුතුයි. මොකද හේතුව තමයි ඒකට අපි එක්සෙප්ෂන්ස් තියන්නේ නැතුව මේක මෙහෙම වුණොත් මෙහෙම කරමු කියලා වගේ ඒවා තියන්නේ නැතුව සම්පූර්ණයෙන්ම තහනම් කරන්න ඕන එකක් ඒක. මොකද දේශපාලකයා කියන්නේ පාක්ෂිකයෙක්. එයා පක්ෂයක කෙනෙක්. එයා ඇවිල්ලා හැමතිස්සෙම බලන්නේ තමන්ගේ පක්ෂය දිනවන්න. එතකොට එයාගේ අදහස් ඒ අතින් ප්‍රතිගාමී. ප්‍රගතිශීලී නෑ පාක්ෂිකයෝ. ඒක නිසා එවැනි අය අර නිර්මල නොඉඳුල් මනසක් තියෙන දරුවන්ට ඒගොල්ලෝ ගිහිල්ලා කතා පවත්වන්න හොඳ නෑ. ඒක නිසා ඒක රටක සම්පූර්ණයෙන්ම තහනම් කරන්න ඕනේ. එකෙන් වැළකීලා ඉන්න ඕනේ. සදාචාරයක් තියෙන දේශපාලකයෙක් නම් කවදාක්වත් පාසලකින් ආරාධනයක් ලැබුණත් නොයා යුතුයි. ඉතින් හරිනේ. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔයාට ඇත්තටම කියනවා නම් ලංකාවේ මේ ඉන්න මෝඩ ඡන්දදායකයන්ට ඔයාට පුළුවන් මාර විදියට මුන්ට බෝල බස්සන්න. මොකද මුන් එන මෝඩයි. ඔව් ඒකයි මං කිව්වේ ඔයා බොරු කියන කොටත් හරි ලස්සනයි කියලා.